හොඳයි අපි පළවෙනි වීඩියෝ එකෙන් මේ යන්ත්‍රය එකලස් කරගන්නේ කොහොමද කියන එක මේ අපි බැලුවා. මම හිතනවා ඔබට ඒකේ යම්කිසි දැනුමක් එන්න ඇති කියලා මම හිතනවා. අපි මම එදත් කිව්වා දෙවෙනි අදියර ඊළඟට අපි මේ මැෂින් එක පාවිච්චි කරන්නේ කොහොමද නඩත්තු කරන්නේ කොහොමද කියන එක අපි පිළිවෙලට බලමු. මුලින්ම මෙම යන්ත්‍රයට ඉන්ධන ඇඳීම ගැන අපි බලමු. මේකට අපි පෙට්‍රල් යොදන්නේ. මේක 2 stroke engine එකක් නිසා පෙට්‍රල් සමග 2T යෙදිය යුතුයි. අනිවාර්යයෙන් මේකට පෙට්‍රල් ලීටර එකට 2T මිලිලීටර් 40ක්. ඒක හොඳට මතක තියාගන්න. පෙට්‍රල් ලීටර් එකකට 2T මිලිලීටර් 40ක් මිශ්‍ර කරලා මේකට යොදන්න ඕනේ. සමහර අය 2T ප්‍රමාණය අඩු කරනවා. තවත් සමහරු 2T 40ට වැඩි හොඳට කියලා ඊට වැඩි ප්‍රමාණය යොදනවා. ඒක යෙදීම අවශ්‍ය නැහැ. නියම ප්‍රමාණයම යොදන්න. මොකද 2T ප්‍රමාණය වැඩි වුණොත් එහෙම සමහරට මේ එන දුම වැඩි වෙනවා. ස්ටාර්ට් කරන්න අමාරුයි. ඒ වගේ ගැටලු වෙනවා. ඒ නිසා අපිට නිෂ්පාදකයා කියලා තියෙන්නේ පෙට්‍රල් ලීටරයකට 2T මිලිලීටර් 40යි. ඒක ඒ අනුපාතයටම වරද්දන්න තියදන්න අඩු කරන්න එපා. මැෂින් එකට හානි වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙම යන්ත්‍රය පණ ගන්නවන්නේ කොහොමද කියලා. මුලින්ම දැන් ඔබ 2T මිශ්‍ර කරලා දැන් තෙල් අපි යොදලා තියෙන කියලා හිතමු. ඊළඟට මෙතන ඔබට පේනවා ඇති මෙන්න මේ චෝක් ලිවර් එක. මෙන්න මේක මේ චෝක් ලිවර් එක. මෙන්න මේක මේ ආකාරයට තමයි තියෙන්නේ. ඔබ වැඩ කරද්දිත් මේ විදිහට තියෙන්න ඕනේ. නමුත් අපි ඉස්සෙල්ලාම උදෙන්ම විශේෂයෙන්ම ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරන්න ගන්නකොට මැෂින් එක තෙල් දාලා මේ චෝක් ලිවර් එක අපි මෙන්න මෙහෙම උඩට දානවා. මෙන්න මේ ආකාරයට උඩට දාන්න ඕනේ. දාලා අපි බලන්න ඕනේ තෙල් ඇරලාද තියෙන්නේ කියලා. දැන් මෙන්න මේ කරාමේ දිහා බලන්න. මේ කරාමේ බටේට කෙලින් මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් තිබුණත් ඔබ තෙල් වහලා තියෙන්නේ. එහෙම වුණොත් අපිට මේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. තෙල් වහලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට කරාමේ තිබිය යුතුයි. ඊළඟට අපිට ඕනනම් කාබුලේටර් දක්වා තෙල් පැමිණියද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ කාබුලේටරේ මේ යට තියෙන නොබ් එකක්. මේ නොබ් එක මෙන්න මේ ආකාරයට මෙහෙම අපිට ප්‍රෙස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රෙස් කරපුවාම මෙතනින් තෙල් එනවා කියන්නේ කාබුලේටර දක්වා තෙල් ඇවිල්ලා තියෙනවා. මේක අතරපුවාම වැහෙනවා. එතනින් පස්සේ මුලින්ම ඔබ ස්ටාර්ට් කරනකොට දැන් මේක මම මේසෙ උඩ දින හින්දා මට මේක නැත්නම් අපි කකුලෙන් පොඩ්ඩක් මේ හරියෙන් පාගගෙන මෙන්න මෙහෙම මේකෙන් තමයි අපි අදලා ස්ටාර්ට් කරන්නේ. හැබැයි හොඳින් මතක තියාගන්න ඕනේ සමහරු මේක එකපාරම මෙහෙම මුලින්දම ගස්සලා දිනවා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් මෙන්න මේක තේරෙනවා. අපි දැන් මෙන්න මෙහෙම අල්ලපුවම මේ ලොක් වෙනවා පොඩ්ඩක්. මෙහෙම මෙතනින් තමයි ලොක් වෙන්නේ. අපි මෙහෙම අදිනකොට මෙහෙම එතන ලොක් වෙන තැන ඉඳන් බර දීලා තමයි අදින්නේ. මුලින්දම ගස්සලා අදින්න එපා. මේ ස්ටාර්ට් ඇස් එකකට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ මැෂින් එක ඔබ පාරක් දෙපාරක් අදිනකොට නිකන් ස්ටාර්ට් වෙයි නැත්නම් ස්ටාර්ට් වෙන්න වගේ හදයි. එතනින් පස්සේ ඔබ චෝක් එක පල්ලෙහාට දාන්න. මෙන්න මේ ආකාරයට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ ස්ටාර්ට් කරන්න. එතකොට දැන් ඔබ අනිවාර්යෙන් මැෂින් එක ඒ කියන්නේ ස්ටාර්ට් වෙලා තනකොළ කපන වෙලාවට චෝක් ලිවර් එක මේ ස්ථානයේ තියෙන්න ඕනේ. මේ ස්ථානයේ තිබිලා බෑ. අපි මුලින් ස්ටාර්ට් කරගන්නකම් විතරයි මෙහෙම තියෙන්නේ. ස්ටාර්ට් වුණාන් පස්සේ මේ ආකාරයට පල්ලෙහා තියෙන්න ඕනේ. හොඳයි අපි ඊළඟට බලමු මේ යන්ත්‍රය භාවිතා කරනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ආරක්ෂාව. මේ අපේ ආරක්ෂාව වගේම අන් අයගේ ආරක්ෂාව ගැන අනිවාර්යෙන් බලන්න ඕනේ. තමාගේ ආරක්ෂාව ගැන හිතනකොට අනිවාර්යෙන් අපි කකුල් දෙකට බූට් සපත්තු දෙකක් මේ දණිහ ආසන්නයට එන්න බූට් සපත්තු දෙකක් දාන්න ඕනේ. ඇස් ආවරණ අනිවාර්යෙන් ගොගල් දෙකක් පළඳින්න ඕනේ. ඊට අමතරව මේකේ ශබ්දය තරමක් තියෙනවා. ඒක නිසා කන් ආවරණ දෙකකුත් දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට අත් දෙකට ග්ලව්ස් දෙකක් දාගන්න. ඊට අමතරව ඔබ ඒ වෙලාවට අඳින ඇඳුම විශේෂයෙන් ඩෙනිම් වගේ හයි රෙද්දකින් තියෙන කලිසමක් තියෙනවා නම් තවත් හොඳයි. ඒක තමයි මම හිතන්නේ තමාගේ ආරක්ෂාව පැත්තෙන් අපි බලන්න ඕනේ. අන් අයගේ ආරක්ෂාව ගැන කියලා මම විශේෂයෙන් කිව්වේ මේ මැෂින් එකෙන් තනකොළ කපනකොට ගල් ඒ වගේ දේවල් පොඩ්ඩක් අවට ප්‍රදේශවලට විසි වෙනවා. විශේෂයෙන් වාහන වගේ තියෙනවා නම් ඔබ ප්‍රවේශමෙන් නැත්තම් වාහන අයින් කරලා ඒ ස්ථානයේ තනකොළ කපන්න. ඒ වගේම කුඩා දරුවන් නැත්තම් අනිත් පුද්ගලයන් ඉන්නවා නම් ඒ අයගේ ඇඟේ වදින්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙලා ආරක්ෂාව ගැන විශේෂයෙන්ම හිතලා මේක පාවිච්චි කරන්න කියලා මම විශේෂයෙන්ම මතක් කර සිටිනවා. හොඳයි අපි ඊළඟට මේකත් වැදගත් අංගයක්. මැෂින් එක අපි කරේ ඉල්ලගන්නේ මෙන්න මේ ආකාරයට මේ පැට දෙක තියෙනවා. මේ මත දාලා සාමාන්‍ය බෑග් එකක්
කලේ දාගන්න යන්න ඒ විදිහට මේ මැෂින් එක එල්ල ගන්නවා. මැෂින් එක එල්ල ගත්තන් පස්සේ මෙන්න මේ කැපුම් දාන්න අපි මෙන්න මේ දකුණු ප්‍රදේශයෙන් ගන්න ඕන දකුණු පැත්තේ. එහෙම නැත්නම් විශේෂයෙන්ම මෙන්න මේ අපිට පේනවා මේ තියෙන මේ සයිලන්සර් මෆ්ලර් එක මේක අපි වම් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ වම් ප්‍රදේශයෙන් ගත්තොත් එහෙම මේ මෆ්ලර් එක මෙන්න මේ ආකාරයට මේ අපේ මේ ඇඟට හේතු වෙන කොටසට සයිලන්සරේ යොමු වෙනවා. එහෙම වුණොත් මේ කොටස උණු වෙන්න පුළුවන් අපේ ශරීරයේ දෙසට රස්නේ එනවා. ඒක නිසා අනිවාර්යෙන් අපේ මේ මැෂින් එක කර එල්ලගෙන දකුණු ප්‍රදේශයෙන් අපේ දකුණු අත පැත්තෙන් තමයි මේ කැපුම් දාන්න ගන්න ඕනේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න වම් පසින් ගන්න එපා. එහෙම වුණොත් අර ගැටලුව වෙන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු ඔබ දැනට මේ මැෂින් එකට තෙල් දාලා කොහොමද අපි ආරක්ෂාවට අවශ්‍ය දේවල් ටික පැලඳගෙන මේ මැෂින් එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තැනට එනකන් ආවා. ඊළඟට විශේෂ මංගයක් තමයි ඔබට මේ යන්ත්‍රය කොහොමද නිසි අයුරින් නඩත්තු කරගන්නේ කියන එක. මම හිතන්නේ මේ නඩත්තුව තුළින් තමයි මේ යන්ත්‍රයේ කල් පැවැත්ම තීරණය වෙන්නේ. ඒක නිසා ඔබ අනිවාර්යෙන් ලොකු දෙයක් කරන්න නැහැ. ස්ථාන දෙකක් තියෙනවා. ස්ථාන දෙකට විශේෂයෙන් ග්‍රීස් යොදන්න තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඔබ වැඩ කරන පැය 8කට සැරයක් වැඩ කරන පැය 8කට සැරයක් කරන්න කියලා තියෙන්නේ. ඒක ඔබට වෙනස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම නිවසක පාවිච්චි කරන එකක් නම් එහෙම නිතර යොදන්න වෙන්නේ නැහැ. මේකේ ග්‍රීස් තියෙනවා නම් යොදන්න අවශ්‍ය නැහැ. ඔබ හොඳින් ඒ කියන්නේ දිනපතා වැඩ කරන එකක් නම් ඔබ ටිකක් දිනපතා බලලා මේකේ ග්‍රීස් යොදන්න සිද්ධ වෙලා තියෙනවා නම් මම මේ කියන ආකාරයේ නඩත්තු කටයුතු කරන්න. අපි මුලින්ම බලමු මෙන්න මේ ස්ථානයේ මෙතන මේ තියෙන්නේ ඉන කේබල් එක. මෙන්න මේ කේබල් එක විශේෂයෙන් මේ බටේ ඇතුලේ තියෙන මේක කැරකෙනවා. ඒතර එතෙන්ද අපි ග්‍රීස් යොදන්න ඕනේ. ඊළඟට මෙන්න මෙතන ඔබට පේනවා ඇති මෙන්න මෙතන මේ ස්ථානයේ මේ ඇණයක් තියෙනවා. මෙන්න මේක ගලවලා මෙතෙන්ද ග්‍රීස් යොදන්න ඕනේ. අපි බලමු මම මුලින් සඳහන් කර ස්ථානයට කොහොමද අපි ග්‍රීස් යොදන්නේ කියලා. ඒකට අපි මේ කේබල් එක ඉවතට ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අපි මේ ඇණේ ගලවලා මෙන්න මේ ආකාරයෙන් අපිට එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ කේබල් එක මෙන්න මේ ආකාරයෙන් එළියට ගන්න ඕනේ. ඔබට පේනවා ඇති මේකේ දැනට මේක අපි අලුතෙන්ම ගත්ත මැෂින් එකක්. මේ මැෂින් එකේ ග්‍රීස් තියෙනවා දැනට දාලා. මේ කේබල් එකේ ග්‍රීස් යොදලා තියෙන්නේ. මේ යොදලා තියෙන ප්‍රමාණයත් ඔබට පේනවා ඇති විශාල ප්‍රමාණයක් යොදන්නේ. අපි ඇඟිල්ලට ග්‍රීස් පොඩ්ඩක් අරගෙන මෙහෙම පාරක් දෙපාරක් එහෙම ගෑවනම් ඇති. මේක තමයි පළවෙනි ග්‍රීස් යොදන්න තියෙන තැන. මේ විදිහට ඇඟිල්ලෙන් ග්‍රීස් ටිකක් මෙතෙන්ද යොදලා ලොකු ප්‍රමාණයක් යොදන්න එපා. අනිවාර්යෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි යොදන්න ඕනේ. පස්සේ අපිට මෙන්න මේ ආකාරයට මේක අතුල් කරගන්නවා තිබුණ විදිහටම. ඔබ මේකට අතුල් කරලත් බලන්න මෙච්චර ප්‍රමාණයක් එළියට එන්න බෑ. ඒ කියන්නේ හරියට මේක සම්බන්ධ වෙලා නැහැ. මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට සාමාන්‍යයෙන් කේබල් එක හරියට වැටලා නම් මේ ප්‍රමාණය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට ඕන නම් මේක හරියද කියලා බලන්න පුළුවන්. මේ අපි අතින් කරකවනකොට අපිට පේනවා ඇති මේ තලයේ කැරකෙනවා. ඒ කියන්නේ මේක නිවැරදි ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට අපි මුලින්ම අපි සඳහන් කරා මේක මෙන්න මේ විදිහට තමයි දාන්න තියෙන්නේ. දැන් ඔව් ඔන්න හරියට වැටුණා. හරි. ඔන්න පළවෙනි නඩත්තු කරන ස්ථානයේ පළවෙනි ස්ථානේ හරි. ඊළඟට අපි යමු දෙවෙනි ස්ථානය. මේකත් වැදගත් එකක්. මොකද මෙතන වීල් දෙකක් එකට සම්බන්ධ වෙන තරක් අනිවාර්යෙන් ග්‍රීස් යෙදිය යුතු තැනක්. මේ මෙතන යන දෙකක් තියෙනවා වරද්දා ගන්න එපා. මේ යන ගලවන්නේ නැහැ. මෙන්න මේ තලයේ ආසන්නයේම තියෙන එනේ තමයි ගලවන්නේ. ඔබට ඕන නම් මේකට ටූල් කිට් එකේ දීලා තියෙන යතුරු භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේ ප්ලග් බොක්ස් එකේ අනිත් පැත්ත යොදා ගන්නත් පුළුවන්. මේ බොක්ස් එකෙන් ගලවන්න බැරුව හිර වෙලා වගේ තියෙනවා නම් මේ යතුර හෝ මෙවැනි යතුරක් භාවිතා කරලා ඔබට මේක ගලව ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි මේ ඇනේ ඉවත් කරගන්න ඕනේ. මේ ඉවත් කරලා අපිට පේන ඇති මේ සිදුර මේක ඇතුළට අපි ග්‍රීස් යොදන්න ඕනේ. ග්‍රීස් යොදනකොටත් හොඳ ග්‍රීස් වර්ගයක් යොදන්න. සමහර ග්‍රීස් වර්ග තියෙනවා බාලයි නියම ප්‍රතිඵල ලබා ගන්න බෑ.
ඔබට මම හිතන්නේ නිවසේදී හැමෝම ගාම ග්‍රීස් යොදන උපකරණ නැති වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔබ මෙන්න මෙවැනි සිලින්ඩරයක් යොදා ගන්න. මෙන්න මේකට ග්‍රීස් සාමාන්‍ය යම් ප්‍රමාණයක් මෙන්න මෙවැනි ප්‍රමාණයක් යොදාගෙන ඔබට කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේ ආකාරයට ග්‍රීස් යොදන්න පුළුවන්. මේක තමයි පහසුම ක්‍රමය. ඊළඟට ග්‍රීස් යොදනකොට ඔබ ග්‍රීස් ගොඩක් පුරවන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් තමයි යොදන්නේ. මොකද මේ ග්‍රීස් අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙලක් බෑ. ඊට පස්සේ මේක ඒ කියන්නේ කැරකෙන්න අවශ්‍ය යම් ඉඩ පරතරයක් තිබිය යුතුයි. ඒක නිසා සාමාන්‍ය ඔබට තේරෙන්නේ නැති මෙන්න මේ වගේ අපි සිලින්ඩරයක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයකට ග්‍රීස් දාලා තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්. මුලින් යොදනකොට ග්‍රීස් මේකට යම් ප්‍රමාණයක් යොදලා තියෙන්නේ. අලුතෙන් මැෂින් එකක් ගත්ත ගමන් සාමාන්‍යයෙන් ග්‍රීස් යොදලා තියෙන්නේ. නිතර පාවිච්චි කරනකොට අවශ්‍යතාවය අනුව තමයි ඔබ මෙතෙන්ට ග්‍රීස් යොදාගත යුත්තේ. එතනින් පස්සේ අපිට මේ අනේ නැවතත් සවි කරන්න පුළුවන් මේ ආකාරයට. ඒක සාමාන්‍ය අතේ ගන්න තද කරන්න ගොඩක් තද කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට මෙන්න මෙතන තමයි එයා ක්ලීනර් එක තියෙන්නේ. එයා ක්ලීනර් එක අනිත් අපි කියන්නේ වාහන වලේ වගේ ගත්තාම අපිට මේ එහෙම නිතර ක්ලීන් කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් තනකොළ කපන පරිසරයන් වල මේකට අපද්‍රව්‍ය යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. නමුත් ඔබට කාලයකට සැරයක් ඕන නම් බලන්න පුළුවන්. මෙන්න මේ ස්ථානයේ ඔබට මේ ස්ක්‍රූ පෙන දෙකක් තියෙනවා. මෙන්න මේ යන දෙකෙන් මේක ඉවත් කරලා මේකේ පොඩි පංච් කෑල්ලක් තියෙන්නේ. පංච් කෑල්ලේ යම් අපද්‍රව්‍ය තියෙනවා නම් ඒ ටික ඉවත් කරලා නැවත සවි කරන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම්. ඔබට පොඩ්ඩක් ගලවන ආකාරය. මේක ඔබට නිතර කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද මේ නිතරම මේක අපද්‍රව්‍ය නොයන තැනක් නිසා. නමුත් අපේ එයා ක්ලීනරයක් අපවිත්‍රව තියෙන්න බෑ. ඒක නිසා අපි මම ඒකත් ඔබට පෙන්නන්නම්. මෙන්න මේ ආකාරයෙන් ඉවත් කරන්න තියෙන්නේ. ඔබට පේනවාද මෙතන මෙන්න මේ ආකාරයේ පංච් කෑල්ලක් තියෙන්නේ. මෙන්න මේ පංච් කෑල්ලේ අපවිත්‍ර වෙලා තියෙනවා නම් ඔබට සුද්ධ කරලා දාන්න පුළුවන්. පෙට්‍රල් වෙන දෙයක් යොදලා මේක සෝදලා නැවත මේ ආකාරයට යොදන්නත් පුළුවන්. මේක ගොඩක්ම මේ ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා නම් ඔබට අලුත් පංච් කෑල්ලක් මෙතෙන් යොදන්න පුළුවන්. නැත්තම් මේ වගේ එයා ක්ලීනර් කඩේ ගන්න තියෙනවා. එයා ක්ලීනරයක් හරි ඔබට මෙතෙන් යොදන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඊළඟට තව දෙයක් තියෙනවා අපිට විශේෂයෙන්ම මේ තලය භාවිතා කරනවා නම් මේ තලයේ ඔබට ගෙවෙන ආකාරය අනුව මේ තලයේ දෙපැත්තම මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ තලයේ කැපුම් පැති දෙකක් තියෙනවා එක පැත්තක. අනිත් පැත්තේ කැපුම් පැති දෙකක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ මේ තලය මුවහත් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ අලුතෙන්ම ගත්තහම මුවහත් කරන්න අවශ්‍ය නැහැ. ඔබ ටිකක් පාවිච්චි කරද්දී මේ තලය ගෙවි යෑමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම කැපුම් ගතිය නැති වෙනවා. ඒ නිසා ඔබට ග්‍රයින්ඩර් එකක් භාවිතයෙන් මුවහත් කරන්න පුළුවන්. ග්‍රයින්ඩර් එකක් නැත්නම් පීරක් භාවිතෙනුත් මේ තලය හොඳින් මුවහත් කරගන්න පුළුවන්. තලය මුවහත් කිරීමේ අවශ්‍යතාවය තමයි එකක් අපේ වැඩේ ඉක්මනින් කරගන්න පුළුවන්. කාර්යක්ෂම වෙනවා. ඊළඟට ඉන්ධන කාර්යක්ෂමතාවයටත් විශේෂයෙන් බලපානවා. මේ තලය හරියට කැපුණ නැත්නම් යන්ත්‍රය අනවශ්‍ය විදිහට රේස් කරන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඉන්ධන කාර්යක්ෂමතාවය ගොඩක් අඩු වෙනවා. ඒක නිසා ඔබ අනිවාර්යෙන් නිතර මේ තලය ගැන සැලකිලිමත් වෙලා ඔබ මෙවැනි තලයක් නම් භාවිතා කරන්නේ අනිවාර්යෙන් මුවහත් කිරීම සිද්ධ කරන්න නිතර අවශ්‍ය පරිදි. හොඳයි අපි ඊළඟට බලමු මේ යන්ත්‍රයේ දෝෂ එන්න පුළුවන්. අපි නඩත්තු කරන හැටි බලාගත්තා. කොහොමද මේකට ග්‍රීස් යොදන්නේ කියන එක ටික බලාගත්තා. ඊළඟට ඔබට එදිනෙදා එන ගැටලු තියෙනවා දෝෂ. අපි දෝෂ නිරාකරණය කරන්නේ කොහොමද? ඔබේ මට්ටමින්. ඒ කියන්නේ මේකට කාර්මිකයෙකු ලවා කරගන්න ඕන දේවල් තියෙනවා ලොකු දෙයක් ආවොත්. හැබැයි ඔබට සාමාන්‍ය දෙයක් ආවොත්
පොඩි ගැටලුවක් ආවොත් ඔබටම නිරාකරණය කරගන්න පුළුවන්. අපි ඒක බලමු. අපි පළමු දෝෂයේ විදිහට ගමු. මේ යන්ත්‍රය පණ ගන්නන්න බෑ. ඔබට ස්ටාර්ට් කරන්න බෑ. එහෙම අවස්ථා තියෙනවා. සමහර කෙනා මේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා. ඔබට එක දෙයක් මතක් කරන්න ඕනේ. මේකට අපි ඉන්ධන යොදන්නේ 2T සමග. සමහර අවස්ථාවල ඔබ දවසේ වැඩ කරලා ඔබ එහෙමම නතර කරලා තියෙනවා මේ මැෂින් එක. එහෙම තියලා ආයි සතියකින් විතර නැවත වැඩ ගන්නවා. ඔබ කොච්චර සමහරලාට ස්ටාර්ට් කරන්න හදුවොත් මේ මැෂින් එක ස්ටාර්ට් කරන්න බෑ. ඒකට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඔබ දන්නවා මේ මෙතනින් මේ බටේ දිගේ මේ කාබුලේටරය දක්වා තෙල් ගමන් කරලා තියෙන්නේ. ඔබ වැඩ නතර කරනකොටත් මේ කාබුලේටරේ යම් තෙල් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි දවස් කීපයක් යනකොට මේකේ පෙට්‍රල් ටික සුළු වශයෙන් වාෂ්ප වෙන්න පුළුවන්. ඒ වාෂ්ප වෙලා මේක ඉතුරු වෙනවා යම් තෙල් ප්‍රමාණයක්. ඒක 2T ඔයිල් මිශ්‍රණයේ සාන්ද්‍රණය වැඩි වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේ මේ ටැංකිය නෙමෙයි මේ කාබුලේටරේ. එතකොට අපි ස්ටාර්ට් කරන්න හදුවට ස්ටාර්ට් කරන්න බෑ. මොකද ඔයිල් ප්‍රතිශතය වැඩි. ඒ අවස්ථාවේදී ඔබට එහෙම දෙයක් නම් වෙලා තියෙන්නේ කරන්න තියෙන්නේ මෙන්න මේ නොබ් එක මෙහෙම ප්‍රෙස් කරපුවාම මේ කාබුලේටරේ තියෙන තෙල් ප්‍රමාණය ඉවත් වෙනවා. ටික වෙලාවක් අල්ලන් හිටපුවම ඔබට තේරෙනවා දැන් උඩ තියෙන ටැංකියේ තෙල් තමයි එන්නේ. මොකද පාට වෙනස් වෙනවා. ඊට පස්සේ ඔබ අතෑරියා. ඔබ සාමාන්‍ය පරිදි චොක් එක මෙහෙම උඩට දාලා ස්ටාර්ට් කරන්න මැෂින් එක ස්ටාර්ට් වෙයි. මේ දෝෂය වළක්වා ගන්න ඔබට පුළුවන්. විශේෂයෙන්ම ඔබ මේ අපි හිතමු ඔබ අද දවසේ ඉන්ධන යොදලා තනකොළ කපනවා. නැත්තම් ගෙවත්තක් සුද්ධ කරනවා. ඒ වැඩේ කරලා ඔබට තේරෙනවා අවසන් වෙන්න කිට්ටුයි කියලා. අවසන් වෙන්න කිට්ටු වුණාම ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට මැෂින් එකේ තෙල් වහන්න. මෙන්න මේ ආකාරයට තෙල් වහලා මැෂින් එක නතර වෙනකම්ම වැඩ කරන්න. එතනින් පස්සේ මේ කාබුලේටරේ තෙල් සියල්ල ඉවත් වෙනවා. එතකොට ඔබට අර මං කලින් කියපු ගැටලුව එන්නේ නැහැ. ඊළඟට සතියකින් හරි ආයි කවදා හරි වැඩට ගන්නකොට මැෂින් එකේ තෙල් තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ මේ විදිහට කරාමේ ඇරියා සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්. ඔය එන්ජින් එක පණ ගන්නවන්න බැරි එක දෝෂයක්. තව සමහරට මේ දෝෂය අපි හරි නිරාකරණය කරා. නමුත් ඒත් ස්ටාර්ට් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවට විශේෂයෙන් මේ දහනය වෙන්න බලපාන ස්පාර්ක් ප්ලග් එක. ඊළඟට ප්ලග් එක දැසට යොමු වෙලා ඔබට ඕන මෙතනින් මෙහෙම ඉවත් කරන්න පුළුවන්. මේක ප්ලග් টොප් එක. ඔබට ලබා දීලා තියෙන ටූල් කිට් එකේ ප්ලග් එක ගලවන්න බොක්ස් එකක්. ඒක ආධාරයෙන් මෙහෙම ප්ලග් එක මෙතනින් ගලවලා ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරලා අලුත් ප්ලග් එකක් දාලා බලන්න. සමහරට ප්ලග් එකේ දෝෂයක් තිබුණා නම් ඒ දෝෂය නිවැරදි කරගෙන ඔබට යන්ත්‍රය පණ ගන්න පුළුවන්. තවත් සමහර අවස්ථා තියෙනවා. ඔබට ලබා දීලා තියෙන මේ ඇක්සලරේටර් ගාව එන්ජින් එක නතර කරන ස්විච් එක. මේ ස්ටොප් ස්විච් එක. මේ ස්විච් එක සමහර වෙලාවට අපි දැන් මෙහෙම ස්විච් එක ප්‍රෙස් කරපුවම තමයි එන්ජින් එක නතර වෙන්න තියෙන්නේ. සමහර විට මේ ස්විච් එකේ දෝෂයක් මත මේ ස්විච් එක සවුත් වෙලා තිබුණොත් ගැටලු සහගත තත්ත්වයක් තිබුණොත් එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොකද මේ මෙතන ෂෝට් එකක් හරි තියෙන නිසා. ඒ වෙලාවට ඔබට ඕන නම් පුළුවන් මෙතනින් මේ සම්බන්ධය වයර් එකේ සම්බන්ධය ඉවත් කරලා ස්ටාර්ට් කරලා බලන්න. ස්ටාර්ට් වෙනවා නම් එහෙමනම් මේ ස්විච් එකේ දෝෂයක් තියෙනවා. මේ ස්විච් එකක් අලුතෙන් යෙදිය යුතුයි. ඔන්න ඔය ටික තමයි ඔබට විශේෂයෙන් තනියෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබටම කරගන්න පුළුවන් දේවල් විදිහට මම සලකන්නේ. තව එහෙම පණ ගන්නන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ඔයිල් සීල් එකක් පැනලා තියෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ වගේ දේවල් ඔබ දක්ෂ කාර්මිකයෙක් ලව තමයි මේක සිද්ධ කරගන්න ඕනේ. ඒක නිසා මම මේ කියපු කාරණා ටික ඔබ විශේෂයෙන්ම මේ එන්ජින් එක පණ ගන්නවන්න බැරි අවස්ථා ටික ඔබට ඒ මට්ටමේ නිරාකරණය කරගන්න පුළුවන්. එතනින් එහාට දෙයක් තියෙනවා නම් දක්ෂ කාර්මිකයෙකුගේ සහාය ලබා ගන්න එක මම යෝජනා කරනවා. මීළඟ දෝෂයේ විදිහට ගොඩක් අයගෙන් එන දෙයක් තමයි මේ යන්ත්‍රය අධික ලෙස දෙදරනවා. වැඩ කරන්න බෑ. මේ අතින් අල්ලගෙනවත් ඉන්න බෑ. මැෂින් එක ගොඩක් දෙදරනවා, වයිබ්‍රේට් වෙනවා කියනවා. ඒකට බලපාන ප්‍රධානම කරුණක් තමයි විශේෂයෙන් ඔබේ යන්ත්‍රය අලුත් එකක් නම් බලන්න මේ තලය සමහරට ගල්වල වෙනත් මොන හරි ගස්වල වැදිලා මේ තලය මේ ආකාරයෙන් නැතුව ඇද වෙලා තියෙන්න පුළුවන්. මේ තලය ඇද වෙලා තිබ්බොත් හරියට සමපාත නැති නිසා මැෂින් එක ගොඩක් දෙදරන්න ගන්නවා. ඒ වෙලාවට ඔබට පුළුවන් ඕනනම් මේ තලය ගලවලා තලය නිවැරදි කරලා නැවතත් යොදන්න. නැත්නම්
එහෙමත් බැරිම අවස්ථාවක් තියෙනවා නම් සමහරට කැඩිලා එක පැත්තක් විතරක් කැඩිලා එහෙම ගිය අවස්ථාවක් තිබ්බොත් ඔබ අලුත් තලයක් යෙදිය යුතුයි. තව දෙයක් මේ තලය ඔබ සවි කරලා තියෙනකොට මම මේක අර මැෂින් එක එකලස් කරනකොට මම කියලා දුන්නා මේක හරියටම මේකේ හරි මැදට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒකේ යම්කිසි වෙනසක් වෙලා තිබුණොත් පැත්තකට වෙන්න හිර වෙලා තිබුණොත් ඒත් මැෂින් එක අධික ලෙස දෙදරන්න ගන්නවා. එහෙම වුණොත් වැඩ කරන්න එපා. ඊළඟට ඒ දෝෂය නිවැරදි කරගෙනම වැඩ කරගත යුතුයි. තව දෙයක් තමයි ඔබ මැෂින් එක කාලයක් පාවිච්චි කරපු මැෂින් එකක් නම් අනිවාර්යෙන් බලන්න මෙන්න මෙතන මෙන්න මේකේ කැරකෙන ෂාෆ්ට් එකක් මේක ඇතුලේ තියෙන්නේ. මේක බුෂ් කීපයක් උඩ තමයි ෂාෆ්ට් එක කැරකෙන්නේ. ඒ නිසා මේක කැරකෙන බුෂ් යම්කිසි ආකාරයකට ගෙවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒත් මේ මැෂින් එක අසාමාන්‍ය විදිහට දෙදරන්න ගන්නවා. එහෙම වුණොත් ඔබ දක්ෂ කාර්මිකයෙක් ලවා ඒවට නිසි පරිදි අලුත් කැඩියාවක් සිදු කරගත යුතුයි. තව දෙයක් කියන්න ඕනේ ඔබ මෙම යන්ත්‍රයට මේ අපි ලබා දීලා තියෙනවා නයිලෝන් ස්පූල් එක රවුන්ඩ් තලය සහ පැතිලි තලය. මීට අමතරව වෙළඳපොලේ ඔබට ගොඩක් ගන්න තියෙනවා ඔය බිම උදළු ගාන ඒ වගේ නොයෙකුත් උපකරණ. හැබැයි ඔබ බලන්න ඕනේ එම උපකරණ හැම එකක්ම මේකට ගැලපෙනවද කියන එකත් පොඩ්ඩක් බලන්න ඕනේ. ගැටලුවක් නැහැ පාවිච්චි කරාට සමහර අවස්ථාවලදී අධික ලෙස දෙදරන දෙයක් පාවිච්චි කරොත් එහෙම මම අර කලින් සඳහන් කරපු මේක ඇතුලේ තියෙන බුෂ් වර්ග සමහරලාට තල් වෙලා එක පැත්තකට එනවා. එහෙම වුණොත් මේ හරියේ අපි හිතමු පල්ලහැටම තල්ලුණා කියලා. මේ හරියේ ඒ බුෂ් ටික නැහැ. එහෙම වුණොත් ඒත් මේ මැෂින් එක දෙදරන්න ගන්නවා. ඒක නිසා මෙම යන්ත්‍රයට ලබා දීලා තියෙන උපාංග වලට අමතරව වෙනත් උපාංගයක් පාවිච්චි කරනවා නම් ඒ ගැනත් ඔබ මෙම යන්ත්‍රයට එක ගැලපෙනවද කියන එක ඔබ දැනගෙනම පාවිච්චි කරනවා නම් හොඳයි. ඒවා පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. නමුත් ඔබ හොඳ අවබෝධයකින් යුතුව මේ දේවල් පාවිච්චි කරන්න ඕන කියලා මම හිතනවා. දෙදරන්න බලපාන ප්‍රධානම කරුණු දෙක තමයි මේ තලය සමපාත නොවීම, තලය කැඩීම, තලය විකෘති වී තිබීම බලපාන්න පුළුවන්. ඊළඟට මම මේ සඳහන් කරපු මේ ෂාෆ්ට් එක ඇතුලේ තියෙන බුෂ් ගෙවී යාමක් හෝ පළුදු වීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ දේ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට මෙන්න මේ හෝස් එක මේ ෆ්ලෙක්සිබල් හෝස් එක අධික ලෙස රත් වෙනවා කියන සමහරු. අධික ලෙස රත් වෙන්න බලපාන එක කාරණයක් තමයි මම ඔබට කලින් මේක ඇතුලේ තියෙන කේබල් එක ග්‍රීස් කරගන්න ආකාරය සඳහන් කරා. සමහරට ග්‍රීස් නැති වෙන්න පුළුවන්. ග්‍රීස් ගොඩක් නැතුව මේ කේබල් එක ගොඩක් වේලිලා වගේ තියෙනවා නම් ඒත් මේක රත් වෙනවා. ඊටත් වැඩි ගොඩක් අධික ලෙස රත් වෙනවා නම් මේ කේබල් එකේ කම්බි විසිරිලා මේ රබර් එකේ අනවශ්‍ය විදිහට ගෑවෙනවා නම් ඒ දේ වෙනවා. එහෙම වුණොත් ඔබට සිද්ධ වෙනවා මේ ඇතුලේ මම අර කලින් ගලවලා පෙන්නපු කේබල් එක ඉන කේබල් එක අලුතෙන් යොදන්න සිද්ධ වෙනවා. සමහරట్లాට මේ බටය මේ රබර් බටය අධික ලෙස පළුදු වෙලා තියෙනවා නම් සමහරට මේ බටය සමගම අලුතෙන් යෙදුව යුතු වෙනවා. ඒක තමයි අපිට මැෂින් එක දෙදරීමට අමතරව මෙතනින් මේ පැත්තෙන් එන දෝෂය. ඊළඟට ඔබට තවත් මුහුණ පාන්න වෙන ගැටලුවක් ගොඩක් අයගෙන් මෙවැනි දේවල් සිද්ධ වෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. සමහරව කියනවා මැෂින් එක දැන් මෙතන අපි ස්ටාර්ට් කරලා ගල මැෂින් එක රේස් කරන්නේ මේකෙන්. මේක කොච්චර මෙහෙම අඩු කරලා තිබ්බත් තලේ කැරකෙනවා. මැෂින් එක අවශ්‍ය ප්‍රමාණයට වැඩිය හැම වෙලෙම රේස් වෙලා තියෙන්නේ. මේකට බලපාන ප්‍රධානම කාරණේ තමයි ඔබ හොඳින් බලන්න මම මුලින් සඳහන් කරා මෙන්න මේ දෙක සමාන්තරව මේ කේබල් දෙක මේ ආකාරයෙන් තියෙනවා. අපි වැඩ කරද්දී වැඩ කරගෙන යද්දී අපිට සමහරවිට අපිත් නොදැනුවත්වම මෙන්න මේ ආකාරයෙන් සමහරවිට මෙන්න මේ ආකාරයෙන් මේක මේ ඇක්සලරේටර් කේබල් එකයි මේ ෆ්ලෙක්සිබල් හෝස් එකයි මෙන්න මේ ආකාරයෙන් ඇඹරිලා තියෙනවා. එහෙම වුණාම දැන් අපි මෙහෙම ඇක්සලරේටරෙන් වැඩි කරන දේම වගේ මේ කේබල් එකේ යම් ප්‍රමාණයක් ඇදෙනවනේ. ඇදෙනකොට එන්ජින් එක රේස් වෙනවා. ඒ අවස්ථාවේදී තමයි ඔබ කොච්චර අඩු කරත් එන්ජින් එක අඩු වෙන්නේ රේස් වෙලා තියෙනවා. තලයේ කැරකෙනවා. මේ දෝෂය निराකරණය කරන්න මහ ලොකු දෙයක් නැහැ. ඔබට තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් නැවත තිබ්බ තත්ත්වයට පත් කරන්න. මෙන්න මෙහෙම සමාන්තරව කේබල් එක හදාගන්න. හරියටම හරි. තව එක තැනක් තියෙනවා පෙන්වන්න. ඊට අමතරව මෙන්න මෙතන බලන්න කාබලේටරේ මුල. මෙන්න මේ කේබල් එක මෙන්න මෙහෙම මේ විදිහට නිවැරදිව තියෙන්න ඕනේ. සමහර දැන් මෙහෙම තමයි නිවැරදි ක්‍රමය. සමහරලාට මේ මෙතනින් මෙහෙම උඩ පැනලා
මම පෙන්නන්නම් මේක පොඩ්ඩක් ඉවත් කරලා මෙන්න මේ ආකාරයෙන් තියෙන්න පුළුවන්. එතකොටත් මේ එන්ජින් එක කොච්චර අපි අඩු කරත් එන්ජින් එක රේස් වෙලා තියෙන්නේ. ඒ වෙලාවට අපිට මේ කේබල් එක නිවැරදි ආකාරයට මේ කාබුලේටරේට සම්බන්ධ වෙලා තියෙන තැනට යොමු කරන්න තියෙන්නේ. මෙන්න මේ රබර් එකත් මෙන්න මේ විදිහට වැටලා තියෙන්න ඕනේ. ඔන්න ඒ අවස්ථාව තමයි මැෂින් එක කොච්චර අඩු කරත් රේස් වෙන කාරණාව. ඊළඟට තව දෙයක් තියෙනවා මැෂින් එක කොච්චර රේස් කරත් තලයේ කැරකෙන්නේ නැහැ කියනවා. ඒකට බලපාන කාරණේ තමයි මම ඔබට කලින් මේක හයි කරන හැටි සඳහන් කරනකොට මෙන්න මේ ස්ථානයට කේබල් එක නිවැරදිව සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ ස්ථානෙත් කේබල් එක යන්ත්‍රයට නිවැරදිව සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඔය ස්ථාන දෙකකින් එකක නිවැරදි විදිහට සම්බන්ධ වෙලා තිබුණ නැත්නම් ඒත් ඔබට ඔය මැෂින් එක කොච්චර රේස් කරත් තලයේ කරගෙන නැහැ කියන ගැටලුව එනවා.